යාළුවනේ මම අදත් ආවා ඔයාලට ලස්සන කතන්දරයක් කියලා දෙන්න. අද මම කියලා දෙන්නේ අවංක දර කපන්නගේ කතන්දරේ. එහෙනම් අහගන්නකෝ පුංචි යාළුවනේ. එකමත් එක රටක කලාවක් ළඟ දර කපන්න දෙන්නේ ජීවත් වුණා. මේ දෙන්නා ජීවත් වුණේ දර කපලා. කෙනෙක් හරිම හොඳයි. එයා හරි අවංකයි. අනිත් එක්කනා නම් ගොඩක් කපති. එයා කම්මැලි. එක දවසක් අර හොඳ දර කපාගෙන ඉන්න කැලේට ගියා. එයා ගහක් හෙව්වා එයාට හොයාගන්න බැරි වුණා. තාම හොඳ ගහක් හොයාගත්තේ. අද දවසේ මම විදින්න වෙයිද දන්නේ. අන්තිමට එයාට ගඟක් ගාව තියෙන ගහක් හම්බුණා. එයාගේ පොරුවෙන් කපන්න පටන් ගත්තා. ඔහොම කප ඉන්නකොට පොරුවේ ගඟ අස්සට වැටුණා. කපන්න දැන්න පටන් ගත්තා. අනේ දෙවියනේ මට ජීවත් වෙන්න තිබුණේ මේ පොරව විතරයි. ඒකත් ගඟට වැටුණා. එහෙම කිය දර කපන්න අඬන්න ගත්තා. එතකොට ලස්සන රුක් දේවතාවියක් එළියට ආවා. ඔන්න ඊට පස්සේ එහෙම ඇහුවා කොහොමද දර කපන්නේ? මම තමයි මේ ගහේ දේවතාවි. ඇයි ඔබ දන්නේ? මොකක්ද ඔබට සිදුුනේ? එතකොට දර කපන්න කිව්වා. අනේ රුක් දේවතාවියනේ මගේ පොරව ගඟ අස්සට වැටුණා. මට ඒක හොයලා දෙන්නකෝ. දර කපන්න එහෙම කිව්වා. රුක් දේවතාවි ගඟ ඇතුලේ රත්තරන් පොලවක් ගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදියට ඇහුවා. මේ ඔබේ පොරවද? දර කපන්න කිව්වා මේක මගේ නෙමෙයි කියලා. ඊට පස්සේ දේවතාවි රිදී පොරවක් ගත්තා. එහෙනම් ඔබේ පොරව මේකද? දර කපන්න නෑ කිව්වා. අනේ රුක් දේවතාවියනේ ඒක මගේ නෙමෙයි. එහෙම කිව්වා. ඔන්න ඊට පස්සේ රුක් දේවතාවි ගඟ තුලින් එයාගේ පොරව ගත්තා. එහෙනම් මේ ඔබේ පොරවද? දර කපන්න මේක මගේ පොරව කියලා ඒ පොරව සතුටින් බාරගත්තා. පන්නගේ අවංකකම දැකපු රුක් දේවතාවි පන්නට පොරව තුවානම තෑගි කළා. ඔබ ඉතාවත් අවංක කෙනෙක්. ඔබ ඉතා හොඳයි. මම මේ පොරව තුන පෙන්නුවේ ඔබේ බුද්ධිය පරීක්ෂා කරන්න. ඔබ ඉතාවත් හොඳ පුද්ගලයෙක්. ඒ නිසා මම ඔබට මේ පොරව තුනම දෙනවා. දර කපන්න අය පොරව තුනෙන්ම දර කපලා හරිලි ගොඩක් හොයාගත්තා. ඉන්න පොහොසත් වුණා. මේක දැකපු අනිත් දර කපන්න කොහොමද මෙච්චර පොහොසත් වුනේ කියලා හොයන්න පටන් ගත්තා. දවසක් අර දර කපන්න යාගේ බිබිදට එයා පොහොසත් වෙනදී කිව්වා. අර කපටි දර කපන්න එයා පොහොසත් වෙන විදිය ආගෙන හිටියා. අට කැලේදී රුක් දේවතාවියක් හම්බුණා. තමන්ගේ පොරව හොයලා දුන්නා. අට රිදී පොරකුයි රත්තරන් පොරකුයි දුන්නා. ඊට පස්සේ එයා කැලේට ගිහිල්ලා ඒ ගහගාව තිබුණ ගඟට යාගේ කැමැත්තෙන්ම එයා පොරව ගඟට විසික් කරා. අර දර කපන්න හයියෙන් ඇඬුවා. රුක් දේවතාවි උඩට ආවා. යාගේ පොරව අරගෙන මේක ඔයාගේද කියලා ඇහුවා. දර කපන්නෝ මම තමයි මේ ගහේ රුක් දේවතාවි. ඔබට මොකක්ද උනේ? අනේ මගේ පොරව දේවතාවියනි. මට මගේ පොරව හොයලා දෙන්නකෝ. එහෙමනම් මේ ඔබේ පොරවද? දර කපන්න නෑ කියලා කිව්වා. ඊට පස්සේ රිදී පොරවක් අරගෙන මේක ඔයාගේද කියලා ඇහුවා.
එහෙම නැත්තම් මේ ඔබේ පොරවද? අර කපටි දර කපන්නා ඒකත් මගේ නෙමෙයි කියලා කිව්වා. ඊට පස්සේ බුද්ධේවතාවි රත්තරන් පොරවක් ගත්තා. ඒකේ ආගෙද කියලා ඇහුවා. එහෙනම් මේ ඔබේ පොරවද? අර කපටි දර කපන්නා ඒක මගේ කියලා බොරුවට කිව්වා. ඒ දර කපන්නගේ කපටිකම දැකපු බුද්ධේවතාවි එයාට එක පොරවක්වත් දෙන්නේ නැතුව පොර තුන අරගෙන ගඟපතුලට ගියා. තාමත් කපටි මිනිස්සෙක්. ඔබ මට වංචා කරා. ඔබ ආයෙමත් මේ වගේ වැඩ කරන්න එපා. ඔබට තියෙන දේ සතුටු වෙන්න ඕන. මම ඔබට උදව් කරන්නේ නැහැ. මම ඔබට පොර හොයාගන්න උදව් කරන්නේ නැහැ. ඒ වගේ ආයෙත් කපටිකම් කරන්න එපා කියලා අවවාද දීලා දේවතාවි ගඟපතුලටම ගියා. අර කපටි දර කපන්නට දැන් යාට ජීවත් වෙන්න විදියක් නැහැ. පුංචි යාළුවනේ ඔයාලා කවදාවත් කපටි නොවි ජීවත් වෙන්න ඕනි. ඒ වගේම ඔයාලට තියෙන දේෙන් සතුටු වෙන්න ඕන. කවදාවත් කාටවත් ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. වැඩි තණ්හාව එච්චර හොඳ නැහැ.